සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. Hello everyone, welcome back to Lindy and Jana. ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඔයගොල්ලෝ අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්න ලෑස්තිද? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලෑස්ති වෙන ගමන් ඇත්තේ. ඉතින් අද පරණ අවුරුද්ද දවස ඔයගොල්ලන්ට. අපිට නම් පරණ අවුරුද්ද කියන්නේ අලුත් අවුරුද්ද තමයි. මොකද 13 වෙනිදා කියන්නේ මෙහි ඉරිදා 14 සඳුදා. ඉතින් සඳුදා අපි වැඩනේ. ඉතින් අපිට දෙන්නටම ලීව් ගන්න බෑ. ඒක හින්දා අපි හිතුවා අවුරුද්ද කලින්ම සමරන්න. ඉතින් මොන ඉරිද තමයි අපි ඕගොල්ලෝගේ පරණ අවුරුද්ද දවසේ අලුත් අවුරුද්ද සමරුවේ. ඉතින් අපේ ටයිමින් වලට තමයි අපි කරන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපේ දේවල් කරන්න වෙන්නේ. මොකද ඉතින් අපි ලංකාවේ ඉඳන් නම් අපිට ඒවා කරන්න පුළුවන්. අපිට ඒවා කරන්න බෑනේ. ඒ වුණාට ඉතින් අපි එහෙම බෑ කියලා අතාරින්නේ නැහැ වැඩේ. අතාරින්නේ නැහැ වැඩේ guys. පේරවන්නේ ගොඩාක් ලංකාවේ විදිහට පෙරවල අපි ලෑස්ති වුණා. ඉතින් එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි කොහොමද අවුරුදු සෙලිබ්‍රේට් කරේ නිව්සීලන්ඩ් වලදී කියලා. හලෝ. අවුරුදු ලෑස්ති වෙන ගමන්ද? අවුරුදු කුමාරයා බලනවා කහ පාට ඇඳලා. කහ කුරුල්ලෙක් වගේ. අපි කිරිබත් හදන්න යන්නේ. අපි දාන රම්පේ. බලන්න යාළුවනේ අපේ ගැටයක් දාපු රම්පු කොයි ලස්සනට දාලා තියෙනවා. ඒකත් ආර්ට් අපි ආටිස්ටික් ලින්ඩි බබා. තව මම දානවා මේකට එනසාල් චුට්ටකුත් දානවා. එතකොට තා චුට්ටක් රහයි. හොඳයිනේ. දීගෙන එනවා guys. ඔන්න අලුත් අවුරුද්දේ අපි දෙන්නගේ නැවුම් කිරිබත. කිරිතිරෙන හැටි බලපන්නේ. කිරි දාලා කිරිතිරෙන්න කියලා කිරි දාලා කිරිබත් හදනවා. කිරිබත හැදීගෙන එනවා දැන්. තා චුට්ටක් කරලා තියනවා. රසපාටයි ඒක නම්. මං හරි මාසෙන් මේ කිරිබත් පරණ කරලා කන්න. කවුද ඉන්නේ උදේ හදපු කිරිබත් හවස් වෙනකන් තියලා කන්න ආසය? ඔව් අපේ මාරාස අපි එක කිරිබත් චුට්ටක් වැඩියෙන් හදාගත්ත. දැන් අපි මේක ෆ්‍රිජ් එකේ දාලා හෙට අපි මේක කනවා මොනත් එක්කද? පැණිත් එක්ක. පැණිත් එක්ක. ලුණු බලවද? ලුණු බහන්. දැන් උනොයි. wow. හොඳයිද? අර එනසා දාපගෙන් ඒ රස ඇවිල්ලා තියෙනවා හොඳට මාර රසයි. සුපර් කිරිබත් එකක් guys. ලින්ඩි දක්ෂයානේ. කිරිබත් එක රෙඩි. දුන් දානවා. පපා බලාගේ පැටිය පුච්ච ගන්න එපා. අයියෝ පිටර. අත දාන්න එපා. ඔක හරි රස්නේ. මං ආසෙක දුම දානකට. ලොකු කිරිබතක්. දැන් මේක කාලා මාස දෙකක් විතර දිම්මියා. ඉවර නෑ. බඩගිනි යාළුවනේ. වටේ තියන්න ගන්න. ලස්සන. ලස්සනට කපනවා. නයිස්. අපි දැන් පොඩ්ඩක් ඩෙකොරේට් කරගමු. ඔන්න අපි අවුරුද්දට හැරුණු ඔක්කොම කැවුම් කොකිස් ටික අපේ ටේබල් එකට arrange කරන්න තමයි යන්නේ. ලස්සනයි බබා මම නම් හරි ආසයි මේකේ මාර කලර්ෆුල්. හරිද මේ ඔක්කොම අපිනේ හැදුවේ ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අනිවාර්යෙන් අපි දෙන්නගේ ඉතින් ලස්සන වැඩක් නේද? මේ සැරේ නම් කන්න පුළුවන් ගොඩාක් ಜಾති දෙනවා. ගිය පාරට කොච්චරක් හදුවද? ගිය සැරේ අපි කැවුම් හදුවේ නෑ මම හැමතැනම කොකිස් විතරයි හදන්නේ. යා. ලස්සනයි දයාළුවනේ අපි මෙහෙට කරන්න බව ටිකක්. අදේට ගිහින්ද? ඔව් මෙහෙට කරන්න. කෙලින්ද නිකන් ලබ කැටි යන්නේ කෙලින් තියෙනවා. Wow! Ta-da! So good and I'm satisfied. අපේ අවුරුදු කේක් එක. බලන්න ජනයි මා ඊයේ රෑ හදපු කේක් එක. ලස්සනයි නේ ඒක නිකන් මාර ගති. guys මේක රෙසිපි එක ඔයගලන්ට ඕනේද? එහෙනම් කියන්න අපිට නේ ජනා. ළඟදීම බලාපොරොත්තු වෙන්න අපි එකක් දෙන්නම් ඔයගලන්ට.
wow ජනා තමයි මේක අයිසිං කරේ Kibat gana? Kalau mana? Kibat kala. බලමු ජනා හදපු කිරිබත කාලා. පුකුලා මේක වෙන කාලා. මාරම රසයි නේ කිරිබත. මට පුකුලා කාලා. ඔව්. යන්න. උනාට කන්නේ. මන් දන්නවා මුලින්ම ගන්න. මං හිතුවා පොල් ටොෆී කයි කියලා මුලින්ම. මම යන්නේ sugar free life එකක් ගන්නවා. sugar අඩු කරන නිසා මගේ favorite රාතිරි දැන් cookies. බලමුගේ crunchiness එක. ඕ! Still crunchy right? Still crunchy. අපි දවස් 5ක් විතර දාලා. 5ක් වගේ නේ? 5ක් වගේ. අනිත් එක මේක guys අපි හදලා තියෙන හාල් පිටි නැතුව. ඉතින් ඔයගොල්ලන්ට අපේ රෙසිපි එක ඕන නම් අනිවාර්යයෙන්ම ලින්ඩි and ජනා page එකේ මේ දාලා තියෙන කටියෙන් ගිහලා අපේ reel එක බලන්න. දැන් guys කැවුම් කන්න හදන මේ ලින්ඩි හදපු කැවුම මට මතකයි මේ කැවුම පොඩ්ඩක් නාය ගියා පැත්තක් නේ ඒක තියන අය මේ ලින්ඩිගේ කැවුම මේ පේනවා. Still suffering හයිය වෙලා නැහැ මේක. Soft ද? කොහොමද කා? ආනේ මාර්ගතිය අම්මෝ. guys ඔයගොල්ලන්ගේ කැවුම පොඩ්ඩක් හාරි නම් බටර් ටිකක් දාලා මයික්‍රෝවේව් එකට දාලා ගන්න. පොඩි ටිප් එකක් අපේ. නැත්තම් බත්ත කෝපු ගමන් කොණ්ඩිය අතර ඉන්න බත්ත එල ගන්න එක තමයි ලේසි ලංකාවේ මයික්‍රෝවේව් නැත්තම් ලේසි උගම. මම මාරහල් බබා. ඔයානේ හදුවා ජන. චොකිස් ටයිම්. මටත් ඕනේ. දැන් ආනේ බබා. හයි සගල්. දැන් කව පොල්ටවි. ඕකේ. අතරින්න බෑ ගයිස් බැට් කරන්න ඕන. දවස් 4ක් ඉවසගෙන හිටියා. ඇයි ලින්ඩි කන දුන්නේ නැහැ. ලින්ඩි කන්න දුන්නේ. කන්න එපා කිව්වේ මං කෑවේ අවුරුද්දටම කන්න නිසා. බාන් ජනාගේ කැමතිම පාටින් හදලා බාන ලින්ඩි කොච්චර හිතනවද ජනා ගැන? මං කැමති කෑම. කමද? මාරයි බබා. guys පොල් ටොෆු රෙසිපි එක මෙන්න මෙතනින් බලන්න. බබා මොකද කියන්නේ මේ ටික කාල ප්ලේන් ටිකක් ගැහුවා නැත්නම් ලොකු අඩුපාඩු වගේ ගාමුද එහෙනම් හොඳ රසම රස ප්ලේන් ටික ඉඟුරු දාපු සුපිරි ප්ලේන් ටිකක් ගමු. ඉඟුරු තියෙනවද? තියෙනවා. ගායිස් ඉතින් මොනේ ජරාගේ ප්ලේන් රෙසිපි බලන්න ඕන නම් මෙතනින් බලන්න කඩේ. එපා එකක් නැහැ. ඒ වලට ඔයගොල්ලෝ දන්නවද මට රසට තේ හදන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත ජනාට. තේ හදන්න මොකද? ජනා තමයි කොයි වෙලාවෙත් මොනවාද කොෆි එකක් බොමුද? කොෆි එකක් බොමුද? ප්ලේන් ටිකක් බොමුද? ඒක හදලා මට හොඳට තේ හදන්න පුළුවන්. yes.
අපේ රෝසට තේ. Thank you. ගයිස් ඔන්න ලින්ඩිගේ අවුරුදු සර්ප්‍රයිස් ගිෆ්ට් එක රෙඩි. ඔන්න ලින්ඩි එනවා ට්‍රේන් එකෙන් බැහැලා මම දැක්ක පිටිපස්සේ හදමලු බැඳගෙන එනවා. පේනවත් දන්නේ නැහැ ඔයාලට. හරි විසි අද පාර පයින්. හායි. මොකද වෙන්නේ? මගේ බටන් එකක් ගලලා. වටනද ඒක? වටනද ඒක? වැටලා. හංසි. මොකද? මේක සපත්තු පෙට්ටියක් ඔයාට පැටියෝ. really? Happy New Year. මොකද්ද කියලා? Happy birthday. Merry Christmas. මම දන්නවා මේක මොකද්ද කියලා. දන්නවද? සපත්තු පෙට්ටිය. නැහැ. Oh my god. ඇත්තට මේක ගත්තද? මම දන්නවා මේක මොකද්ද කියලා. අපි මේක බැලුවා ඩුබායි වල. හරිද? මොකද්ද? ඇන්කර් පෙට්ටිය. හරිද? හරිද? මන් දන්නේ හරියට ඔන්න. ඇතුලේ තඩි ගේම්බෙක් ඉන්නේ. මොකද්ද? තඩි ගේම්බෙක් කොතනද? ඒක නෙමෙයි වගේ. මං හිතන එක නෙමෙයි වගේ. පොලේ ගෙනියන්න ලින්ඩිට ටෝට් බෑග් එකක් ගත්තා. ටෝට් බෑග් යන්නේ මේ ටෝට් බෑග් එක ලොකුයි මම දන්නවා මේ බෑග් එක. ආයිසයිද ඔකට පැටියෝ. ආසයි මේක මතක නැහැ මේක බැලුවා ඩුබායි වලදී. මං හිතන්නේ ආයෙ ගනි කියලා thank you ජානා. මම මාත් ගත්තේ නෑ නිව් ඉයර් වලට. මට මොනව ගන්නද? මට කොකිස් දෙන්න තව හදලා. ඔගන? මම ගොන. ගොඩක් මල් නෑ අද ඉවරයි ගයිස් මල්. අපි ටිකක් අවශ්‍ය වුණාද ඒක? කොහොමද ඉවරයි? Ready? Yeah. Yes. Happy pasal ya. ගයිස් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ පන්සල. මේක ඇත්තටම තායි පන්සලක් නේද බව? ඔව් අපේ පන්සල කියන්නේ තායි පන්සලක්. අනිත් එක අද මේ තායි නිව් ඉයර් එකලු. ඒක අපි ඒක දන්නේ නෑනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් අපිට වගේම අපේ සිංහල අවුරුද්දටම සමාන විදිහක් තියෙනවා. තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒකකින් තමයි මේක ඇත්තට මොනවාරි තියෙන්නේ මොනවාරි ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙනවා. කරලා දවල් කීයේද පුනාලේ ලොකට දානයක් වගේ තියෙන්නේ. ඔව් දාන හරි මොන හරි තියෙනවා. ඉතින් මේක තායි පන්සලක් හින්දා මේගොල්ලෝ අර
සාමාන්‍යයෙන් අපේ නෝමල් පන්සලක් වගේ නෙමෙයි. හැබැයි මේක ගොඩාක් මේ මෙඩිටේෂන් කරන පන්සලක්. මේක ඇතුළේ ගොඩාක් නිශ්ශබ්දයි. ඒකයි අපි ඇතුළේ වීඩියෝස් මුකුත් කරන්නේ නැත්තේ. මොකද ඒ තරම් නිශ්ශබ්දයි මේක ඇතුළේ. ඔව් අපි ජනේලෙන් ගත්ත පොඩි වීඩියෝ එකක් තියෙනවා අපි වෙන්නන් නම් ඒක හරිම සෞම්‍යයි. ඒක ඇතුළේ මාරම ලස්සනයි. දැන් අපි යන්නේ මේ කැලේ මැදින් යන්න තියෙනවා මේ චෛත්‍යයට කන්දේ උඩ තමයි මේ චෛත්‍යය තියෙන්නේ. අපි ගිහලා බලමු. මොකද්ද ජාමේ සොක්ස් දාගෙන ස්ලිපර්ස් දාලා හතිනේ කන්දේ වල මාරම නිස්කලංකයි මෙතන ඉන්න බලන්න අපේ චෛත්‍යය අපේ නෙමෙයි අපේ පන්සලේ චෛත්‍යය හරිම කලින් බලන්න ගයිස් මෙතෙන්ට මේ තියෙන view එක ලස්සනට කන්දුරාම පල්ලෙහා සිටි එක පේනවා. ඔයගොල්ලන්ට පේනවනේ මේ ඈත සිටි එක මේ. මෙතන මේ ගස් ටික වෙලා ඉස්සර මේ දිගටම ලස්සනට පේනවා. මේ ටික ඔක්කොම උසට ගස් ටික වැවිලා දැන් ගයිස්. Right. ඉතින් guys කොහමද අපි හිතනවා ඕගොල්ලෝ සිංහල අවුරුද්ද සතුටින් සමරන්න ඇති කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයගොල්ලන්ට ගොඩාක් බලාපොරොත්තු ඇති. අපිට වගේම ඕගොල්ලෝගේ තියෙන ඔක්කොම හොඳ බලාපොරොත්තු හැම දෙයක්ම සතුටින් සමාදානෙන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි දෙන ප්‍රාර්ථනා කරනවා. ඔව් ඒකට අවශ්‍ය ශක්තියක් ලැබෙන්න කියලා. ධෛර්යයක් ලැබෙන්න කියලා. ෆයිනෑන්ස් උත් ලැබෙන්න කියලා. අපි දෙන ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ හීන දකින ජීවිතයකුත් ඇති නේද ජන? ඒ හැම අපි දෙන්න දකින හීනයක්. මේ හීනට තමයි අපි දෙන්න මහන්සියලා වැඩ කරන්නේ guys. ඉතින් අපි දැන් ඒ හීනේ භාගයක් ගත කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ හීනයට ඉක්මනට මේ අවුරුද්ද යන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕනනම් ඔන්න උදේ පාන්දරම අවුරුදු අරගෙන ඇවිල්ලා අපි ඔයගොල්ලොත් එක්ක ගත කරපු මේ ලස්සන වෙලාව ඉවර කරලා අපි ඔයගොල්ලන්ට සමුදෙල යන්න තමයි හදන්නේ. එහෙනම් අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා මේ දවසේ ඉතුරු ටිකත් සතුටින් සමාදානෙන් ඕගොල්ලන්ට උපරිම සතුටින් ගත කරන්න හම්බෙන්න කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.